ගමන ගැන මොන හරි කියන්න. ඊළ බලන්න. මම අපිම කණ්ඩ කියන්නේ දාටකම් දැන් වෙලා කීයද? මම ඉස්සර විතර වගේ යද්දී මම මැක්කේ බන්නල කාටුන් චරිත මෙච්චර සෙනගින් විතර හැබැයි මේක තියෙනවනේ. රවුන්ඩ් වන්න එක තියෙන නිසා. රවුන්ඩ් නම් තියෙන නිසා නෙවෙයි. එහෙනම් සූ එකම දාලා තියෙන පාක් එක. ඔව්. ඒක මෙච්චර සෙනගින්. स्टेशन है एक मारने පුජුරණම් දැන් මේව ගන්නා නේ මේ ලොකු සිටියල විතරයි ඒකට පල්ලි යනවා පාස්කේද පල්ලි යනවා අපි යනවා ඉන්නේ පුජිනේ ඔව් පුජි ඉඳලා දැන් ඔයසි පල්ලියට යනවා ඉන්නේ මෙන්න මේ දේවල් අපිට හම්බුනේ. ඒව තමයි ඉතින් නගර කරාවේ. ඔව්. අයියෝ. දරුවෝ මොකද වෙන්න දත්තේ? මං ඉතින් කරගෙන ඉන්නවා. නවුලම්ම නෑ ඉතින්. මොකක්ද මේ වචනේ තේරුම? තේරුමක් තියෙනවා. පාස්කු කියන වචනේ තේරුම මොකක්ද? ගන්න ඕන මොකක්ද හරි අරගෙන. පාස්කු කියන වචනේ තේරුම මොකක්ද? මේ විතරක් දෙන්න. පාස්කු කියන වචනේ තේරුම මොකක්ද? දන්නව නේද ඔයගොල්ලෝ? විකිරුනේ මට කරන්නේ. දැනගෙන නොකිය ඉන්නව නේද? පාස්කු කියන වචනේ තේරුම තමයි නික්ම යාම, පසුතර යාම, ගෙතර වීම කියන අර්ථය. හරිද? එතකොට පුරාණ කිවිසුමේ මොකක්ද පාස්කුව උනේ? ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවේ බහල්ලු විදිහට හිටියා. දෙවියන් වහන්සේ රජවරුන්ගේ දෙවියෝ උනේ නැහැ. පාරාවගේ රජ උනේ, පාරාවගේ දෙවියෝ උනේ නැහැ. දෙවියන් වහන්සේ මේ වහල් ජනතාවගේ දෙවියෝ විදියට හඳුන්වා ගන්නවා උන්වහන්සේ. වහලුන්ගේ දෙවියන් වහන්සේ විදියට හඳුනා ගන්න. ඊශ්‍රායෙල් ජනතාව ඊජිප්තුවේ පීඩා විඳින්න ඉති මෝසෙස් කියන ජනනායකයෙක්ව තෝරාගෙන මේ ජනතාව මේ වහල් බවින් නිදහස් නිවහල් දේශයකට අවුරුදු 40ක් පුරාවට අරන් ගිය ගමන පුරාණ කිවිසුමේ පාස්කුව. අවුරුදු 40ක් පුරාවට. හැබැයි දෙවියන් වහන්සේ මේ ජනතාවව ඇත්තටම බැලුවොත් අවුරුදු 40ක් යන්න ඕන දුරක් නෙමෙයි අරන් ගිහින්. පරංගියා පොට්ටි ගියා වගේ තමයි දෙවියන් වහන්සේ මේ ජනතාවව අරගෙන යන්නේ. ඇයි මේ ජනතාවව විවිධාකාර ජීවිත අත්දැකීම් මේ ජනතාවට ලබා දෙමින් මේ ජනතාවව
ශිෂ්ට සම්පන්න මිනිස්සු බවට පරිවර්තනය කරමින් අරගෙන යන්නේ. ඒ නිසා මේ පුංචි දුරක් තිබුණු ගමන අවුරුදු 40ක් පුරාවට දෙවියන් වහන්සේ විවිධ ගිරි දුර්ග මැදින් විවිධ දේවල් මැදින් විවිධ අත්දැකීම් මැදින් සර්පය දෂ්ට කරනවා එක අවස්ථාවක කන්න නැතිව යනවා බොන්න නැතුව යනවා තුර මේ වගේ ගොඩක් අත්දැකීම් මැදින් අවුරුදු 40ක් පුරාවට දෙවියන් වහන්සේ මේ ජනතාවව අරගෙන යනවා. මේක තමයි පුරාණ ගිවිසුමේ පාස්කු. මාපියාගේ සහෝදර සහෝදරියනි අලුත් ගිවිසුමේදී ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ලබලා මේ ලෝකයට ඇවිල්ලා අපිත් එක්ක ජීවත් වෙලා අපිව පාපයෙන් නිතර කරන්න අන්ධකාරයෙන් ආලෝකයට අරගෙන යන්නට අපේ පාපයේ තියෙන අපේ වහල්භාවයන්ගෙන් අපව මුදවා ගන්නට උන්වහන්සේගේ ධර්මය දේශනා කරන්නට ගත්තා. උන්වහන්සේ දේශනා කරන්නේ අලුත් දහමක් නෙවෙයි. නමුත් උන්වහන්සේ ජුදේව දහමේ තිබුණු දේන පූර්ණත්වයට අරගෙන යනවා. උන්වහන්සේ සුදු බයිබලයේ කියන උන්වහන්සේ පැමිණියේ දිවැසාවලිය අවබෝධ කරනු පිණිස නෙමෙයි, එය පූර්ණත්වයට ගෙන යනු පිණිස. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දෑත් විදහා අවසාන වාක්‍ය හතේ උන්වහන්සේ කියනවා සියල්ල අවසానයි කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ. It is finished කියලා නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියන්නේ it is accomplished. අපේ පරිවර්තනයේ කියන්නේ සියල්ල නිමාව. අර අපි මොනවා හරි අසාර්ථක වුණාම කියන්නේ ඔක්කොම ඉවරයි. එහෙම බයාත්මකයෙන් කියපු වචනයක් නෙමෙයි උන්වහන්සේ. උන්වහන්සේ කුරුසිය මත කියන්නේ it is accomplished. පූර්ණත්වයට පත් කරනවා උන්වහන්සේ. මාපියන්ගේ සහෝදර සහෝදරියනි දැන් මේ පාස්කුව තුළ මම ඔබට කිව්වා දැන් අපි හැමෝටම සුබ පාස්කු මංගල්‍යයක් කියලා කියනවා. ඇත්තටම අපිට මොකක්ද ඔබට තියෙන්නේ දවස් 40ක සූදානම් වීමේ කාලයෙන් පස්සේ අද ඔබට කටපුරා කියන්නට පුළුවන්ද මම මගේ ජීවිතේ එතන වීමක් අත්දකින කතෝලිකයෙක්. මමත් මගේ ජීවිතේ නික්ම යාමක් අත්දකින කතෝලිකයෙක්. මමත් මගේ ජීවිතේ අසත්‍යයෙන් සත්‍ය කරා ගමන් කරන කතෝලිකයෙක්. මමත් මගේ ජීවිතයේ වහල්කම් වලින් නිවහල්කම් වෙත ගමන් කරන්නට මට පුළුවන් වුණා පාද. මගේ ජීවිතයේ තිබුණු නරක පුරුද්දක් ඇබ්බැහිකමක් මට මේ චතුරාර්යය තුල මේ දවස් 40 තුල මට අවම කරගන්නට පුළුවන් වුණා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඔබ අද නියමාකාරයෙන්ම පාස්කු මංගල උත්සවයේ සමරන කතෝලිකයෙක්. ඔබත් මම හැම කෙනෙක්ම මේක අදාළයි. මම ප්‍රියන්ත සහෝදර සහෝදරියනි අද මම පෝස්ට් එකේ දාලා තිබුණ අපේ තේමාව විදිහට ක්‍රිස්තුස් වහන්සේ සිටින තැන ලෝකෝත්තර දේ සොයා යන්න කියලා තමයි තේමාව විදිහට මම සඳහන් කරලා තිබුණේ. අද ඒක දෙවි කියදීනේ සඳහන් වෙලා තිබුණා. කරගන්න මාව ගන්න ලතරු අයියට ගන්නවා අයියට ගන්නවා එන මාස්ටර්ට ඒක තම්බලා දෙන්නේ කියලා Happy birthday to you. Happy birthday, dear Father. Happy birthday to you. very good
මෙහෙන් කොහෙන් එකක්ද? මොනවද යන්නේ? මොනවද යන්නේ? අනේ. මොකද්ද මේ ජීන්ස් එකේ නම? සුපුන් ජීන්ස්. ආ? දන්නේ. Promise me this heart won't break, even when the night is long. With you, every pain will shake. In your arms is where I belong. Hold me tight under the sky. Weave our dreams with threads so fine. Our love's a song we'll amplify in this dance where stars align. මහරුවා පිටරි කඩපු විදිහ. අන්නම් ගත්තේ මේකක් විතරයි. මට බඩ පිරීලා හොඳට. මේක මාරයි. එහෙමද? හායි යාළුවනේ. දැන් අපි අද පල්ලි ගියා. දැන් පල්ලි ඉවරලා දැන් ගෙදර යන ගමන් ඉන්නේ. අද වැඩි පොඩි අවුලකට තියෙන්නේ. අද අපි දෙන්න වීඩියෝ කරන්නේ ෆොටෝ ගැහුවේ. ඒක පොඩ්ඩක් බලන්න. හරි. එහෙනම් ආයේ තව දවසක හම්බෙමු. එහෙනම් බයි හැමෝටම. බයි බයි.